ආයිබෝවන් සෑන්ඩේකියා පියසින් අපි අද අවුරුදු 2-3-4 දරුවෙකුට කලසමක් මසා ගන්න ආයුරු බලමු. මේ සඳහා මම අරන් තියෙනවා චීතරෙදි කෑල්ලක්. මේ වගේ කෑලි දෙකක් ගන්නවා. අඟල් 20ක් පළල කෑලි දෙකක් උස අඟල් 12ක් වෙන විදිහට. රෙද්ද හොද පිට දෙක එකට තියලා කන පිට උඩට හිටින්න නවා ගන්නවා. දැන් මෙතන රෙදි කෑලි 4ක් තියෙනවා. මෙතන තියෙන්නේ නැම්ම. පළමුවෙන්ම අපි උඩින් අඟල් 1ක් විතර ලකුණු කරගන්නවා. ඒක ඉලාස්ටික් ගහන්න උඩින් නමලා. අඟල් 1ක් 1.5 වුණාට කමක් නැහැ. මම අඟල් 1ක් ලකුණු කළා. මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ උඩ ඉඳලා පහතට අඟල් ලකුණු කරපු තැන ඉඳලා පහතට අඟල් 8ක් ලකුණු කරගන්න. ඒ රේඛාව ඇඳ ගන්න. මෙතන අඟල් 2ක් ඇතුළට ලකුණු කරන්න. අඟල් 2ක් ඇතුළට ලකුණු කරලා උඩ ඇඳගත් රේඛාවට යා කරන්න. මෙතනින් අඟල් 1.5ක් විතර උඩට ලකුණු කරලා වක්‍රව ඇඳ ගන්න. මේ තමයි වාටිය කකුල ප්‍රමාණය. දැන් මෙතෙන්ට තියෙන අඟල් 10ක්. අපිට එච්චර ප්‍රමාණයක් වැඩි. මම අඟල් 8ක් ලකුණු කරනවා මේ මැහුම් වාසිත් එක්කම. යා කරගන්න. දැන් මේක තමයි කලිසම. මේක කපා ගන්න. දැන් අපි මේ ලකුණු කරපු අඟල අනිත් පැති වලටත් ඇඳ ගන්නවා. දැන් මේ පළුවට හරි මේ පැත්තට ඇඳ ගන්න ඕනේ. මේක තමයි අපි කපාගත් කොටස්. දැන් අපි මේක මසා ගන්න අයුරු බලමු. මෙතනින් අඟල් භාගයක් වගේ හිටින්න මහ ගන්න. මේ ආකාරයට අඟල් භාගයක් වගේ හිටින්න මහ ගන්න. මේ පැත්තත් ඒ ආකාරයටම මහ ගන්න. දැන් අපි මේක මේ ආකාරයට දිග ඇරගන්න. දිග ඇරලා මේ කොටස පහත කොටස මසා ගන්න. පහත කොටස මසනකොට මෙන්න මේ භාගෙ මේ පැත්තටයි මේ මැහුම් වාසි භාගෙ මේ පැත්තටයි දෙපැත්තට හිටින්න මහන්න ඕනේ.
ඔය ආකාරයට මෙතන ඉඳලා මෙතෙන්ට මහනවා. දැන් කලිසමේ කරුව මහලා ඉවරයි. අපි මේක හොඳ පැත්තෙන් බලමු. මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ. දැන් අපි මේකේ අර ඇඳගත් අඟලින් නවලා ඉන ඉලාස්ටික් එකක් දාන්න පුළුවන් විදිහට ඇතුළට අඟල් භාගයක් විතර නවලා නැත්නම් අඟල් කාලක් විතර නවලා ඉන වාටේ මහ ගන්නවා. කල්සමේ කකුල චූටියට දෙසරයක් නවලා මේ ආකාරයට මහ ගන්න. කකුල් දෙක මේ ආකාරයට මහ ගන්න ඕනේ. මේ තමයි අපි නම් මසානිම කරගත් කලිසම. දැන් අපි මේකට ඉනට ඉලාස්ටික් එකක් දා ගන්න ඕනේ. ඉලාස්ටික් එකක් දාන ප්‍රමාණයට අපි මෙතනින් පොඩි ඕපන් එකක් තියලා තියෙනවා. ඉලාස්ටික් එක ගන්න මෙන්න මේ ඉස්සරහ පළුවේ පිටි ප්‍රමාණයට මේ ප්‍රමාණයට ගන්න. අරගෙන කටුවක ආධාරයෙන් ඉලාස්ටික් එක දමා ගන්න. මේ තමයි අපි මසානිම කළගත් කලිසම.